අපේ රටේ ජනප්‍රිය කලාතුර රැසක් ආයමත් දවසක් ඉස්කෝලේ ගිහින් කිව්වොත් ඒකෙත් වැරද්දක් නැහැ. මේ බෑක් ටු ස්කූල් වැඩසටහන ක්‍රියාත්මක වුණේ තර්ස්ටන් විද්‍යාලයේ. ඉතින් මේ අවස්ථාවට තර්ස්ටන් වලට ඉස්කෝලේ ගිය රටේ ජනප්‍රිය කලාකරුවෝ රාශියක් එක් වෙලා හිටියා. ඒ ගැන දිරන් ටීවී ආයතනයේ වැඩ කරන හසිත Tamanගේ මූණු පොතේ තියලා තිබ්බේ මෙන්න මේ වගේ සටහනක්. අපේ රටට විශිෂ්ට චරිත රැසක් බිහි කළ තර්ස්ටනේ සොඳුරු මතක පිරුණුයේ අතීතයට ආයමත් යන්න ලැබුණා. මේ ඉස්කෝලේට ගිය එකෙක් දන්නවා මේකේ ඉන්න උන්ගේ තියෙන ලේවල්ට එහා ගිය බැඳීම. අයියලාද මල්ලිලාද අදාළ නොවන ඕනෙම වෙලාවක එකාට එකා වෙනුවෙන් ඉන්න ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු ගාණක් ගියත් තාම ඉස්කෝලේ වෙනුවෙන් ශ්‍රමයේද මුදල්ද කාලයද නොබලා අසීමිතව කැප වෙනවා. මෙහි මේ උන් ටිකක් ඉන්න මේ ඉස්කෝලේට ගිය එකෙක් කියන්නේ ඇත්තරම් පින් කරපු එකෙක්. මොකද මං ඒක ලංකාවේ නෙමෙයි ඕනෙම රටකට ගියා ඉස්කෝලේ බැඳීමට සලකන අය අත්දැකීමෙන් අත්විඳපු එකෙක් ඉඳලා. ඒක මේ බෑක් ටු ස්කූල් එකට ගියාමත් දැක්කා. ඇවිදින්න බැරි තරම් වයසට ගිය අයියලා හරියටම කිව්වොත් අංකල්ලා වගේ ඊයේ පෙරේදා අවුට් වුණු මල්ලිලා දක්වා හැම කෙනාම එකට සෙට් වුණ හැටි දැක්කාම රොබෝලා වගේ හැදෙන්නේ නැතුව හොඳට සමාජයේ ඉඳන් රටේ ඉහළම තැන් වලට යන්න අපිට උගන්වපු දෙවෙනි අම්මව තර්ස්ටන්ට සදා ආදරෙයි කියලා තමයි හසිත Tamanගේ සටහන් නිමා කරලා තිබ්බේ.